අපි අද කතා කරමු අපේ මේ කටින් පිට වෙන වචන වලට කොච්චර ලොකු දෙයක් කරන්න පුළුවන්ද කියලා. එක දවසක් මනෝ උපදේශකවරයෙක් වැඩසටහනක් පවත්වනවා එක්තරා සමූහයකට වැඩසටහනක් පවත්වනවා. ඉතින් මේ වැඩසටහන ඇතුලේ ඔහුගේ බිරිඳත් මේ වැඩසටහන අහගෙන ඉන්නවා. ඔහු ඒ වෙලාවේ කතා කරන්නේ අපි අනිත් අයට සමාව දීම ගැන. තමයි ඔහු මේ කතිකාවත අරගෙන යන්නේ. මේ උපදේශන වැඩසටහන කරගෙන යන්නේ. ඊට පස්සේ මේ උපදේශන වැඩසටහන ඉවර වෙලා ඔහු වයිෆ් එක බොහොම ආදරෙන් එළියට ඇවිල්ලා දෙන්න වාහනේ ළඟට එනවා. එනකොට වයිෆ් කියනවා ඔයා කේන්ති ගන්න නැත්නම් මම දෙයක් කියන්නද කියලා කියනවා. ඊට පස්සේ මේ හස්බන්ඩ් නැත්නම් මේ උපදේශකවරයා කියනවා හරි කියන්න කියලා කියනවා. ඊට පස්සේ මේ වයිෆ් කියනවා මම ඔයා වැඩියෙන්ම කැමති ඔයාගේ ඔර්ලෝසුව එකතුවේ තියෙන වටිනාම ඔර්ලෝසුව අද මම මුදල් අවශ්‍යතාවයක් සඳහා විකුණුවා කියලා කියනවා. ඊට පස්සේ මේක අහද්දිම මේ උපදේශකවරයාට බොහොම කේන්ති ඇවිල්ලා වයිෆ්ට එතනදිම විශාල කණේ පහරක් එල්ල කරනවා. අර සෙනග ඉස්සරහම ඇයට පහර දෙනවා. ඊට පස්සේ ඇය තප්පර ගානක් ඔහු දිහා බලන් ඉඳලා ඇය ඔහුට කියනවා ඔබ දැන් උපදේශන වැඩසටහනේදී අනිත් අයට උපදෙස් දුන්නේ මේ සමාව දීම ගැන. මම හිතුවා ඉතින් මටත් ඔබගේ සමාව හම්බ වෙයි කියලා. ඊට පස්සේ ඇය කියනවා ඔබ චුට්ටක් ඔබේ වම් අත දිහා බලන්න ඔබට දෙයක් දැක ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ඔහු දකිනවා ඇයි කිව්ව ඔර්ලෝසුව ඔහු ඒ වෙලාවේ ඔහුගේ අතේ බැඳගෙන ඉන්නවා. ඔහු අසීමාන්තික විදිහට කම්පණයට පත් වෙනවා. ඒ වෙලාවේ ඇය ඔහු තමන්ගේ බිරිඳට කරපු ඒ දේ ගැන හිතලා. හැබැයි ඒ දේ ආය ආපස්සට ගන්න බෑ. ඔහු ඒ දේ කරලා ඉවරයි. ඊට පස්සේ ඔහු දැඩි ලැජ්ජාවට පත් වෙලා බිරිඳගෙන් සමාව ඉල්ලනවා. බිරිඳ කියනවා ඔබ මිනිස්සු දහස් ගානකට උපදෙස් දීලා දැන් මේ එළියට එන ගමන් හැබැයි ඔබට ඒක ඇත්ත ජීවිතයේදී ඇත්තටම ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඔයාගේ ජීවිතේත් ඔයාට එහෙම ඇති. ඔයා වචනෙන් මිනිසුන්ට කියනවා ඇති මම මෙහෙමයි මට මෙහෙමයි මම මේ වගේ කෙනෙක් ඔයා මෙහෙම කරන්න කියලා. හැබැයි අපි හැමෝම ඒවා ක්‍රියාත්මක කරද්දී ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී ඇත්තටම අපි ඒ දේවල් ඒ විදිහටම කරනවද කියලා අපිට දෙපාරක් හිතන්න වෙනවා.